OTC Trader Group එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කොමන් ප්‍රශ්න ටිකක් ගැන. පළවෙනිම ප්‍රශ්නේ තමයි මොකක්ද මේ බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කියන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලට තියෙන්නේ ඔයාලට කොහොමද මේක ඉගෙන ගන්නෙ? ඒ කියන්නේ ඔයාලා තනියෙන් කරනවා නම් කරන්න ඉගෙන ගන්නෙ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඩිමෝ එකේ ට්‍රේඩ් කරලා පැට්‍රිස් එකක් ගත්තට ප්‍රශ්නයක් නැද්ද? හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඩිමෝ එකේ පැට්‍රිස් කරලා හොඳට ඉගෙනගෙන රියල් එකේ දානකොට ඇයි කෙලවෙන්නේ? හරිද? ඔන්න ඔය ප්‍රශ්න ටිකට අපි ආන්සර්ස් ටික කතා කරමු. ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න කලින් මම හිතනවා මේක ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයි. හරිද? දැන් මෙන්න මෙහෙමයි. මේක ඉස්සල්ලාම අපි කියපු ප්‍රශ්නේ තමයි කොහොමද මේක ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා නම් කවදාකවත් කිසිම වෙලාවක ඊටත් කලින් අපි බ්‍රෝකර් කවුද කියලා බලමුකෝ. බ්‍රෝකර්ස්ලා ගත්තාම ලෝකේ බ්‍රෝකර්ස්ලා වර්ග කීප දෙනෙක් ඉන්නවා. හරිද? මේන්ලිම ගත්තොත් නන් ඩීලින් ඩෙස්ක් කියලා වෙනම ටීම් එකක් ඉන්නවා. ඩීලින් ඩෙස්ක් කට්ටිය කියලා වෙනම ටීම් එකක් ඉන්නවා. එතකොට නන් ඩීලින් ඩෙස්ක් කට්ටිය ගත්තොත් එහෙම ඒගොල්ලෝ රියල් මාකට් එකේ දැන් ඔයාලා මොකක් හරි දැන් අපි ට්‍රේඩ් එක ප්ලේස් කරනවා කියලා රත්තරන් බයි කරන්න කියලා ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම ඒගොල්ලෝ බැංක් එකක් through අනිවාර්යයෙන්ම රත්තරන් බයි කරනවා. හරිද? හැබැයි ඩීලින් ඩෙස්ක් කට්ටිය එහෙම බයි කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ට්‍රේඩ් එක ප්ලේස් කරනවා ඒ රියල් මාකට් එකේම රියල් විදිහටම බයි කරනවා. නමුත් ඇත්තටම බයි වෙන්නේ නැහැ. එයාලා කරන්නේ රියල් මාකට් එකෙන් data අරගෙන හැම වෙලාවෙම ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට්ද ලොස්ද කියලා අප්ඩේට් කරලා දෙන එක තමයි ඩීලින් ඩෙස්ක් කට්ටිය කරන්නේ. හරිද? එතකොට ඔයාලට දැන් මේ platform වල කිසිම එකකවත් මේ කියන්නේ ඔයාලට payment ගෙවන්නේ නැති, එහෙම නැත්නම් ඔයාගේ withdrawal මේ කියන්නේ මේ withdrawal දෙන්නේ නැති, එහෙම නැත්නම් ඔයාගේ සල්ලි ටික ස්කෑම් කරන ඒ වගේ පච වැඩ මොනවත් නැහැ. හරිද? ඒ ගැන බය වෙන්න එපා. මේවා ඔක්කොම උන්ට ගෙවීම් කරනවා. ඒගොල්ලෝ හම්බ කරන විදිහත් මේ වීඩියෝ එකේදී අවසාන වෙනකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉස්සරහට මම ඒකත් එක්ස්ප්ලেইন කරනවා. එතකොට මේකේ මේ වගේ එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මේකේ ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඕන තරම් සීමාවකට වලට යන්න පුළුවන්. හරිද? හැබැයි මේකේ ඔයා දැනගෙන වැඩ කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. මම දැන් ඔයාලට ඒ ටික ඔයාලට මේ forex market එක කියන්නේ market එක ඕන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන් තැනක් තමයි. හැබැයි ඒකට යන්න broker කෙනෙක් ඉන්න ඕනි. කවුරු හරි broker කෙනෙක්. හරිද? එතකොට genuine brokersලා කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝගෙන් අපි promote කරන්නේ XM broker. XM broker ගේ තියෙන විශේෂතම දේ තමයි අපි දාන සල්ලි ටික ඒගොල්ලෝ ඩබල් කරලා දෙනවා. එතකොට අපිට පුළුවන් ඩොලර් 100ක් දාමුත් එහෙම ඩොලර් 200ක් වගේ තියාගෙන අපිට හොඳ මාකට් ඒ කියන්නේ මේ හොඳ ප්ලෑන් එකක් හදාගෙන රිස්ක් එක ගොඩක් අඩු වෙන විදියට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? ඒක නිසා තමයි අපි XM brokerව තෝරගෙන ඉන්නේ. දැන් අපි බලමු කොහොමද මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන ගන්න ක්‍රමවේද ටික. රයිට්. බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩ්ඩක් අර මේ කියන ඔයාලා දැකලා අරකම දැකලා ඉන්න එක පොඩක් අවුල් නිසා ඒකේ අපේ මෙම්බර්ස්ලාට 800 ගණන් තිබිච්ච එක කමියුනිටි එකක් ඒක. තව කමියුනිටි කීපයක් තියෙනවා. 2000 ගෲප් ඉන්නේ අපේ. 2000 ගෲප් තමයි හදන්නේ. එතකොට දැන් අපි බලමු මේක ඉගෙන ගන්න කොහොමද කියලා. ඔයා self study එකක් කරන්න කියන එක තමයි මගේ recommendation එක. ඒ කියන්නේ self study කියන්නේ එක්ක ඩෙමෝ ප්‍රශ්නයක් නැහැ. ඒක එච්චරම ලොකුවට හිතන්න එපා. ඩෙමෝ වල ඉඳලා රියල් එකට එනකොට පොඩක් සයිකොලොජි වෙනස් වෙනවා කියලා ගොඩක් කට්ටිය එහෙම කියනවා. හරිද? හැබැයි රියල් මනි දාලා පැට්‍රිස් කරන්න පුළුවන් නම් ඒක high risk. ඔයාලට සල්ලි ප්‍රශ්නයක් නැති පුද්ගලයෙක් නම් එහෙම කරගන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා ඉගෙන ගන්නවා නම් කිසිම වෙලාවක එක එක පස්සේ ගිහිල්ලා කෝස් කරන්න හරි මේ අපගෙන් අහන්නත් එපා මං කිය මේ කෝස් කර යන්නේ නැහැ මොකද මගේ ඇහින් දැක්කා කියලා ඔයාට මෙලෝ රෙද්දක් කරගන්න වෙන්නේ නැහැ මේ මාකට් එකේ හරිද ඔයා ඉගෙන ගන්නවා නම් ඔයා තනියම ලර්න් කරන්නම ඕනි මේ මාකට් එක මොකද වෙන්නේ මේ මාකට් එක කොහොමද මැච් එකක් ගාගන්නේ මේ මාකට් එක කොහොමද රොටේට් වෙන්නේ ඒ ඔක්කොම ගැන ඔයා දැනගත්තේ නැත්නම් මේකේ කිසිම මැච් එකක් ගහන්න බෑ හරිද හරිම ආදරෙන් කියන්නේ නිකන් එක එක පස්සේ යන්න එපා මේ ඔයා තනියම මැච් එකක් ගන්න හිතනවා. හරිද? ඔයා තනියම මැච් එකක් ගන්න හිතනවා. ඒ කියන්නේ ඔයාට වෙනමම රොටේට් එකක් ගහගෙන ඔයා තනියම ඉගෙන ගන්න හිතනවා නම් අද ඉඳලම ඔයා කෙලින්ම අපේ ගෲප් එකේ උනත් අයිතුනත් කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයාට ෆයිනෑන්ස් පැත්ත ඔයාට ඕකේ කරගන්න ඕන නම් අපිත් එක්ක සෙට් වෙලා වැඩේ කරගෙන යන්න ෆයිනෑන්ස් පැත්ත ඕකේ වෙනකන් ඔයා ලර්න් කරනවා නම් ලර්න් කරන්න තනියම. ඒක තමයි මට දෙන්න තියෙන හොඳම ඇඩ්වාන්ස් එක ඇඩ්වයිස් එක සෝරි මේ ඔයාට තනියම යන වේ එකක් ඔයා හදා ගන්නවා නම් ඔයා තනියම ස්ටඩි කරලා ඔයා මැච් එකක් ගහගෙන යන්න. හරිද? ඒකට මම ඇත්තටම සෝපදනවා. ඒ පැත්තෙන් යම් කිසි හෝ පොඩි හරි දැන් ඒ කියන්නේ මොනවා හරි දේවල් දැනගන්න කියන්නේ මේ බේසික් දේවල් තියෙනවානේ බේසික් දේවල් ඒ දේවල් සම්බන්ධව මොනවා හරි දැනගන්න ඕන නම් මගෙන් හරි ඔය ඇඩ්මින් ටීම් එකේ අපේ ඔය නම්බර්ස් කීපයක්ම අපි පබ්ලිෂ් කරනවා. අපේ අනික account එකක් හැදුවට පස්සේ යාට අපි personal මැනේජර් කෙනෙක්ව දෙනවා. ඒ කියන්නේ වාගේ account එක මේ ඇවිල්ලා ලොග් වෙලා එහෙම මොනවත් කරන එක නෙමෙයි. ඔයාට ඒ කියන්නේ මොනවා හරි ඔය තියෙන කොමන් ප්‍රශ්න තියෙනවානේ. ඒ දේවල් සම්බන්ධව මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් ඒවා දැනගන්න පුළුවන් අපේ
ඒ ඇඩ්මින්ව කන්ටැක්ට් කරගෙන. හරිද? එතකොට ඊළඟට අපි කතා කරමු. දැන් මම කිව්වා අරක තනියම ඉගෙන ගන්න කියලා. බ්‍රෝකර් ගැන අපි කතා කරා. ඊළඟට ඒ කියන්නේ අපිට ටෙස්ට් කරන්න ඩෙමෝ ට්‍රේඩින් හොඳයිද කියන එක. ඩෙමෝ එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ට්‍රේඩ් කරන්න හොඳට ඉගෙන ගන්න. හරිද? රියල් මනි දානවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ රියල් මනි වලින් ප්‍රැක්ටිස් කරන්න ඉතින් ලොකුවට සල්ලි තියෙන්න ඕනේ. මේ ඉතින් එහෙම කට්ටිය මං හිතන්නේ මේ ඒ කියන්නේ අර නිකන් අර දෙපැත්තට මෙයා වෙනවා වගේනේ. ඉතින් මේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ ගොඩක් දුප්පත් කොල්ලෝ. මේ ඒක නිසා රියල් මනි වලින් ඕනේ නැහැ. ඩිමෝ වලින් ප්‍රැක්ටිස් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරු කියනවා ඒක ඉඳලා මේකට ආවට පස්සේ මේ සයිකොලොජි වෙනස් වෙනවා නම් මොනේ බයිලා අහන්න එපා. ඒ වැඩක් නැහැ. ඊළඟට අපි බලමු ඩිමෝ එකේ ඉඳලා රියල් එකට යනකොට ඇයි අපි ලොස්ට් වෙන්නේ කියන එක. හරිද? එතකොට මේකෙදී අපේ මේ අපි තුමු දැන් අද ගෝල්ඩ් මාකට් එක නම් ක්ලෝස් කරලා තියෙන්නේ. සෙනසුරාදා ඉරිදාට ගෝල්ඩ් මාකට් එකේ නැහැ. BTC මාකට් එක තියෙනවා. BTC මාකට් එකේදී ඒකේ තියාගෙන අපි නිකන් කතා කරමු. දැන් අපිට සිග්නල් එකක් දුන්න කියන්නකෝ. දැන් 68500යි 68700යි අතර ට්‍රේඩ් එකක් බයි කරන්න කියලා දෙනවා. හරිද? එතකොට ඔයාලට තියෙන්නේ ඔයාගේ platform එකට ගිහිල්ලා ට්‍රේඩ් එකක් බයි කරන විදිහ. ඒකේ වීඩියෝ එකක් මම වෙනමම දානවා. දැනට අපි කතා කරමු දැන් මේකේ ඉඳලා අරකට එනකොට මොකද්ද මේ ඇයි වෙනස් වෙන්නේ කියන එක. මේකේ මම කියවනේ බ්‍රෝකර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා කියලා. බ්‍රෝකර්ස්ලා දෙන්නෙක් කියන්නේ එක්කෙනෙක් තමයි non dealing desk. හරිද? ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් ඩිපොසිට් එක අඩුම ගන්න ඩොලර් 10000ක්වත් තරයි යන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඊට වඩා අඩුවෙන් ඩිපොසිට් කරන්නවත් දෙන්නේ නැහැ. ඒ වගේ platform පැත්ත පළාතවත් ගෙන්නන්නෙත් නැහැ. ඒ වගේ platform මේ ලංකාවේ ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. හරිද? ඒ කියන්නේ මේ වගේ රටවල් වල ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඒ හැටි මොකද මේ ඊළඟට ඉන්නවා non dealing desk කට්ටිය. ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් ඩොලර් 10 ඉඳලම ඩිපොසිට් කරන්න පුළුවන්. දැන් අපි ප්‍රොමෝට් කරන එක XM එක ඒගොල්ලෝගේ ඩොලර් 5 ඉඳලම තියෙනවා. හරිද? එතකොට දැන් මේ ඩොලර් 5 ඉඳලම තියෙන නිසා ඔයගොල්ලන්ට බය නැතුව ඩිපොසිට් එකක් දාගෙන ට්‍රේඩ් කරන්න පටන් ගන්න පුළුවන්. ඒතකොට මේගොල්ලෝගේ තියෙන ඒ කියන්නේ විශේෂත්වය තමයි මම ඔයාලට කලිනුත් කිව්වා මේගොල්ලෝ රියල් මාකට් එකේ බයි කරන්නේ නැහැ. මේගොල්ලෝ ඒ කියන්නේ ඔයාලගේ බයි වෙනවා වගේ පෙන්නලා රියල් මාකට් එකෙන් data අරගෙන ඔයාගේ profit ද loss ද කියන එක අප්ඩේට් කරලා දෙන එක තමයි මේගොල්ලෝ කරන ප්‍රධානම කාර්යය. හරිද? එතකොට දැන් හිතන්නකෝ දැන් මේකේ රියල් මාකට් එකේ බයි කරනවා නම් ඒ කියන්නේ රියල් මාකට් එකේ ට්‍රේඩ් එක බයි වෙනවා නම් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එක loss තුනත් profit තුනත් ඒගොල්ලොන්ට කිසිම අදාළත්වයක් නැහැ. ඒගොල්ලෝ ගෙවන්නේ ඇත්තටම ඒ කියන්නේ දැන් ඔයා gold buy කරනවා gold එක මෙච්චර මිලකට ගත්තේ මේ මෙච්චර මිලකට ගියා. ඒක එතකොට බැංකුවෙන් ඒ කොටස් ප්‍රමාණයට අදාළ profit එක ඒගොල්ලොන්ට ගෙවනවා. ඒ ගෙවන කොටස් ප්‍රමාණය එහෙන් පිටින්ම ඔයාට ගෙවන්න තියෙන්නේ. හරිද? හැබැයි දැන් මේක buy කරන්නේ නැත්තම් ඒගොල්ලොන්ට ගෙවන්න ඉන්නේ මේ platform ඔක්කොම ගෙවන්නේ ඒගොල්ලොන්ගේ අතින්. හරිද? එතකොට ඒ අතින් ගෙවනකොට ඒගොල්ලොත් දැන් මේකේ කියන්නේ වලව ලොස් කරනවා කියන එක නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් SL hunt වෙන එකක් තියෙනවා. මාකට් මේකින් කම්පැනිස් එක වැඩ කරනකොට SL ඒගොල්ලෝ hunt කරනවා. ඔයාලා Binance කරත්, XM කරත්, Exness කරත්, ඔය මොන බම්බුව කරත් අනිවාර්යයෙන් මේගොල්ලෝ SL එක hunt කරන්න try කරනවාම තමයි. හරිද? දැන් මම example එකක් විදිහට දැන් අර මම කියපු මේක ගමු අපි 68500යි 68000 අපි හිතමු මෙන්න මේ level එක අපි ගත්ත කියලා. හරිද? ඊට පස්සේ එක set එකක් තියෙනවා SL එක අපි මෙතනින් buy කරනවා. හරිද? මේ buy limit කියලා වෙලා තියෙන buy ගන්න ලොකේෂන් එක. ඊට පස්සේ දැන් ලෝකෙම කට්ටිය මෙතනින් trade එක දානවා. හරිද? ලෝකෙම කට්ටිය trade කරනවා මේ non dealing desk එකේ. හරිද? non dealing desk එකේ ඔයාලා trade එක දැම්මම ඇත්තටම market එකේ buy වෙන්නේ නැති හින්දා මේකෙන් මෙලෝ impact එකක් market එකට වෙන්නේ නැහැ. හරිද? ඒක පොඩ්ඩක් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. දැන් ඊට පස්සේ set එකක් දානවා මෙතනින් SL එක. හරිද? ඊළඟට තව දැන් මෙතනින් තමයි සාමාන්‍යයෙන් 100ට අපි තුමු ඒ වෙලාවේ දාපු trade දාලා තියෙනවා. ඒ වෙලාවේ ඒ ඔය zone එකෙන් trade ලක්ෂයක් දාලා තියෙනවා. එතකොට SL එකෙන් 150ක් විතරම තියෙනවා. මෙන්න මෙතන. මෙන්න මේ හරියට එනකොට 150ක් විතර SL. හරිද? ඊළඟට මේ මෙතනින් විතර තියෙනවා තව 125ක් විතර SL. හරිද? ඊළඟ set එකේම SL සාමාන්‍යයෙන් මේ SL තියෙන්නේ මෙන්න මේ ටිකේ. හරිද? එතකොට දැන් මේගොල්ලෝ අතින් ගෙවන්න ඕනේ ඔයාලා profit උනොත්. ඒ වෙලාවට දැන් මේ බලන්න දැන් BTC USD කියන pair එකේ දැන් BTC මිල වැඩි වුණා කියන්නකෝ. BTC මිල වැඩි වුණොත් එහෙනම් මේක buy වෙනවා. හරිද? BTC sell වුණොත් එහෙනම් මේක down වෙනවා. right? ඒ වගේම තමයි USD මිල up වුණොත් එහෙනම් මේකේ සම්පූර්ණ total balance ඒ කියන්නේ මේ BTC මිල down වෙනවා. මොකද මේක හැම වෙලාවෙම BTC මිල කියන්නේ ඩොලර් එකට සාපේක්ෂව. හරිද? ඩොලර් එක up වුණොත් BTC එක down වෙනවා. ඩොලර් එක down වුණොත් BTC එක up වෙනවා.
හරිද? එතකොට මේ දෙකෙන් මොනා කරත් දැන් අපි හිතමු ලොකුවට සල්ලි තියෙන පුද්ගලයෙක් ගිහිල්ලා බිට්කොයින් මේ වෙලාවේ සෙල් කරොත් එතකොට මාකට් එක ඩවුන් වෙනවා. හරිද? එතකොට මාකට් මේකින් කම්පැනිස් කරන්නේ දැන් බලනවා ඒගොල්ලොන්ගේ කොහොමද මේ ඒගොල්ලොන්ගේ හීටින් මැප් එකක් තියෙනවා. ඒ හීටින් මැප් එක අනුව SL එක තියෙන්නේ මෙතනින් දැන් 150යි. ඒ කියන්නේ මේගොල්ලොන්ට මේ හරියට වගේ මාකට් එකේ එයාලා රියල් මාකට් එකේ ගිහිල්ලා බිට්කොයින් ඒගොල්ලෝ ගාව තියෙන ස්ටොක් සෙල් කරොත් මෙතනට වැටෙනකොට මේ ඉන්න සෙට් එකේගෙම SL ටික හන්ට් වෙනවා. හරිද? අපි හිතමු ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඩිසයිඩ් කරා කියලා මෙතනටම වට්ටන්න. ඒතර 75ක විතර මාකට් එකේ SL ටික හන්ට් වෙනවා. අන්න ඒ විදිහට ඒගොල්ලෝ මාකට් එක සෙල් කරනවා. එතකොට මේවා ගැන මේ හැම දෙයක් ගැනම අපි මීටරින් ඉන්නේ. හරිද? ඒකයි ඔයාලට අපි පිටිපස්සෙන් ඉඳගෙන සපෝට් කරනවා කියන්නේ නිකන් සිග්නල් එකක් දෙන එක නෙමෙයි. මේවා හැම දෙයක් ගැනම ඇනලයිස් කරලා මේ හීටින් මැප් ගන්න ඩාර්ක් වෙබ් වල අනම්මනංගව තියෙනවා. ඒවා ඔයාලට හොයන්නවත් මම හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. එතකොට මේ දේවල් ටික ඔක්කොම අරගෙන මේ ටිකෙන් දැන් මම BTC වල නම් හීටින් මැප් මම හිතන්නේ තියනවා ගන්න මේ ඕපන් මාකට් එකේ. හැබැයි ගෝල්ඩ් මාකට් වල වගේ වගේ නම් ගොඩක් අමාරුයි හොයාගන්න. මම දන්නේ නැහැ ඔයාලගාව තියනවද කියලා. එතකොට මේ දේවල් ඔක්කොම ටික හරියටම අරගෙන දැන් අපි හිතමුකෝ දැන් අපිත් දන්නවා දැන් මේ හරියට වගේ වැටුනොත් එහෙම දැන් තියෙන ට්‍රේඩ් වලින් 150ක් විතර SL හන්ට් වෙනවා. හරිද? අපි එතකොට අපිත් වෙයිට් වෙලා බලන් ඉන්නේ අන්න මේ ලෙවල් එකට වැටෙනකන් තමයි SL ටික හන්ට් කරගන්නවා. එතකොට තමයි අපි සිග්නල් එක දෙන්නේ ඔයාලට. රයිට් දැන් මෙන්න මේ වෙලාවෙන් බයි කරන්න කියලා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට ඒ කියන්නේ මේකේ මැච් එක ගහනකොට පට්ටම මොලෙන් ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ ලොස්ට් වෙනවා. ඒ කියන්නේ අර ඔයාලා ඔය දන්නේ එලියට් වේව් එහෙම නැත්නම් ඔය මොනවාද ෆුට් ප්‍රින්ට් කියනවා. ඊට පස්සේ එක එක බම්බු ටිකක් තියෙනවානේ. ඔය මොන බම්බු දාලා ගැව්වත් වැඩක් නැහැ. ඒගොල්ලෝගේ හීටින් මැප් එකට ඔයාගේ SL එක හීට් අහුවෙනවා නම් ඒකට කෙලවෙනවම තමයි. ඒක නිසා නිකන් බොරුවට චිත්‍රපටි මවාගෙන යන්න එපා. මේ වාගට එන්නත් එපා. හරි? ඒක නිසා තමයි මේ හරිම ආදරෙන් ඔයාලට කියන්නේ මේ නිකන් බොරුවට අහුවෙන්න එපා. නිකන් බොරුවට සල්ලි අපරාධනේ. ඒක නිසා අපිත් එක්කම මේ ලස්සනට වේ එකක් යන්න පුළුවන්. ඒ වේ එකේ අපි ලස්සනට ඔයාලා අරගෙන යන්නම්. ඒක නිසා සෙට් වෙලා අරගෙන ඒ කියන්නේ සෙට් වෙලා හරියට අපි කියන විදිහට වැඩේ කරගෙන VIP එක සෙට් වෙලා ලස්සනට වැඩේ කරගෙන යන්න. හරි? එතකොට ඔයිට අමතරව ඊළඟට දැන් ඔය කෝස් කාර්යෝගේ අනම්මනම් මේවා ෆලෝ කරන්න එපා කියලා මම කිව්වා. තව කාටවත් දීලා සල්ලි හම්බ කරලා දෙන්න අනම්මනම් ඒවා කියලා දෙන්නත් එපා සල්ලි. හරිද? දැන් අපිට අපේ ඇඩ්මින් කෙනෙක්වත් එහෙම කවදාත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලුවත් දෙන්නත් එපා. මේ මොකද අපි කාටවත් සල්ලි හම්බ කරලා දෙන්නෙත් නැහැ. අපි ඔයාලට සල්ලි දෙන්නෙත් නැහැ. අපි මොනවත් කරලා දෙන්නෙත් නැහැ. මේ අපි කරන්නේ සිග්නල් සර්විස් එක සහ කොපි ට්‍රේඩින් කරන එක විතරයි. කොපි ට්‍රේඩින් ලින්ක් එක අපි මේ මාසේ අන්තිම හෝජා කියන්නේ උපරිම මාර්තු 15කට කලින් අපි පබ්ලිෂ් කරනවා. එතකොට ඔයාලට ඒකට සෙට් වෙලා මැච් එකක් ගහගෙන යන්න පුළුවන්. හරි. ඉතින් ට්‍රේඩින් වලට සෙට් වෙලා හොඳ රොටේෂන් එකක් ගහගන්න ආපු ඔයාගේ මොටිවේෂන් එක පොඩ්ඩක් කැඩුවා නම් ඇත්තටම සමා වෙන්න. ඕක තමයි ඇත්තම සිද්ධිය. ඇත්ත දේ දැනගෙන ගියාම ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන විදිහට මම හිතන්නේ එහෙම කියන එකේ වරදක් නැහැ. මොටිවේෂන් එක කැඩුවා කියලා හිතුවොත් එහෙම ඒකට සෝරි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත දේ. ඇත්ත දේවල් ටික දැනගෙන ඔයාලා මාකට් එකට එන්න. අපි ඔයාලව ලස්සන ගමනක් එක්කන් යන්න. ඒ ගමන යනකොට පොඩි බාධක තියෙයි. ඒ කියන්නේ හැමදාම අපි 100%ම ප්‍රොෆිට් කියලා මම කියනවා කියන්නේ එහෙම ප්‍රොෆිට් වෙන්නේ නැහැ මොකෙක්වත්. මේ අපි ලොස්ට් එක උඩරින් මට්ටමේ අඩු කරගෙන ඒ කියන්නේ ප්‍රොෆිට් පැත්ත වැඩි කරගෙන යන වේ එකක් තියෙන්නේ. මම ඔයාලට කිව්වා දැන් මා කියන්නේ මාකට් මේකින් බ්‍රෝකර් කෙනෙක්ගේ කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට මාකට් මේකින් නොවන බ්‍රෝකර් කෙනෙක් ගාවට යනවා නම් ඩොලර් 10,000ක් අරගෙන යන්න ඕනි. එකට 2 එකට උපරිම එකට 10 වගේ වෙන ලෙවරේජ් වලින් තමයි ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔය කරන්න ඕනි. මම මේ කියන ඒවා සමහර ඒවාට තේරෙන්නේ නැති ඒවා ලෙවරේජ් අනම්මනම් කියන බම්බු. ඒවා ගැන වැඩි හිතන්න එපා. ඒ කියන්නේ අපි මේකෙන් කරන්නේ මේ මාකට් මේකින් බ්‍රෝකර් ඇතුලේ අපි ඩොලර් 100ක් වගේ දාගෙන ඩොලර් 5,000 10,000ක account එකක් ඒ කියන්නේ ඔයාලගේ account grow කරලා දීලා ඊට පස්සේ ඔයාලා අරගෙන යනවා අර platform එකක් ඇතුළට. හරිද? ඊට පස්සේ ඔයාලට වෙනම program එකක් තමයි එතන තියෙන්නේ. මෙතන යන්නේ වෙනම program එකක්. හරි? එතකොට ඔය ටික තමයි ඔයාලා දැනගන්න ඕනි දේවල්. ඒක නිසා බොරුවට එක එක කියන බයිලා වලට අර ඒ කියන්නේ මේ එක එක මොනවාද ඉන්ඩිකේටර් ගැන කියනවා. එහෙම නැත්නම් සිග්නල් දෙන AI බොට්ලා හදලා තියෙනවා කියනවා. ඊට පස්සේ සිග්නල් දෙන AI බොට්ලා ඉන්නවා. එහෙම නැත්නම් ඇනලයිස් කරලා දෙන බොට්ලා ඉන්නවා. එහෙම නැත්නම් ට්‍රේඩ් කරන බොට්ලා ඉන්නවා. ඔය බයිලා පස්සෙන් දුවන්න එපා. නිකන් බොරුවට අහු වෙන එක තමයි වෙන්නේ. හරිද? මේක ඇතුලේ ලස්සනට හම්බ කරන්න පුළුවන්. හම්බ කරන්න පුළුවන් වුණාට මොලේ පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම දැනුම තියෙන්නත් ඕනි. ඒ වගේම පට්ට කපටි කෛරාටික වෙන්නත් ඕනි. හරිද? එහෙම නැත්නම් මාකට් මේකින් උන් එක ඒ කියන්නේ මාකට් මේකින් බ්‍රෝකර්ස්ලාත් එක දැන් ඔයා හිතන්නකෝ දැන් අපි මේ ට්‍රේඩ් එකම දානවා එක්සැම්පල් එක විදිහට මම මේ ඉවර කරන්න කලින් නිකන් කියන්නේ
ඔයා කියලා රියල් මාකට් එකේම ඒ කියන්නේ රියල් මාකට් එක කියන්නේ දැන් අපි හිතමු IC මාකට් වගේ කට්ටියව රියල් විදියටනේ තියන්නේ. ඒතකොට ඒකේ මේවා කරත් ඒගොල්ලෝ රියල් මාකට් එකේ කොහොමත් ලොස් කරනවා තමයි. ඒ කියන්නේ මාකට් මේකින් කට්ටිය ඉන්නේ රියල් මාකට් එකේ. එතකොට ඒකම අරකේ දැම්මත් ඒත් ලොස් වෙනවා තමයි. ඉතින් ඒක නිසා මේ හරියට ඔළුවෙන් ගහන්න ඕනි මැච් එකක් තියෙන්නේ මේ මාකට් මේකින් කට්ටියකින් ඒ කියන්නේ බේරිලා ඒ කියන්නේ ඒගොල්ලොන්වත් අන්දලා යන්න ඕනි වේගයක් තියෙන. ඒක හරියට දන්න එක විතරයි ඕක මැච් එක ගහගෙන යන්නේ. නැත්තම් ඔය ගොබ්බ 70 ඇවිල්ලා කිව්වට මොකටවත් අහු වෙන්න එපා. මේ නිකන් බොරු වැඩක්. මේ නිකන් බොරුවට ඔයාලා සල්ලි නැති කරගන්න එක විතරයි වෙන්නේ. හරියට රොටේට් මැච් එකක් ගහන්න සෙට් වෙලා ඔයාලගේ රිසල්ට් අපිට ෂෙයා කරන්න. අපි ඒවා ගෲප් වලත් දානවා. සෝෂල් මීඩියා වලත් දානවා. ඔයාලා කැමති නම් විතරක්. එහෙම නැත්නම් අපි ඒවා ෂෙයා කරන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි අපේ මැච් එක යන්නේ. වැඩට සෙට් වෙන්න අපි හොඳ මැච් එකක් ගහමු. එහෙනම් හැමෝටම සුබ අනාගතයක්